අයිබෝන් දැකලා තියෙනවද මීට කලින් සුදු පාටට හිම වලින් ලස්සන කොණ්ඩයක් දාපු බස් එකක් ඔයා මේ තියෙන්නේ බඩු දැක්කම අපිට අපිරිය උනාට සමහරුන්ට නම් මේක දිහා බලාගෙන ඉන්නත් බැරි ගතියක් දැනුණට ගෝනුස්සෝ කියන්නේ තායිලන්ත වැසියෝ මීට ශතවර්ෂ ගණනාවකට කලින් ඉඳලා යාළගේ ආහාරයට එකතු කරගන්න සාම්ප්‍රදායික කෑමක් පේනවා ඇති අපි කොකිසක් කනවා වගේ කියලා මේ ගෑනු ළමයාට මේ ගෝනුස්සා චීනයේ ග්වැන්සෝ වල තියෙන මෙන්න මේ සර්කියුලර් බිල්ඩින් එක හඳුන්වන්නේ බොහොම අපූර්ව බිල්ඩින් ඩිසයින් එකක් විදියට. තට්ටු 33ක් තියෙන මේකේ උස යාලු මීටර් 138ක් විතර වෙනවනේ. අපේ ගෙවල් වල ඉන්න පූස් ස්ටඩියෝ අපේ එක වැඩේ දෙක කරාට මේ පේනවද මිනිස්සුන්ට උදව් කරන පූසොත් ඉන්නවා. ඉන්නවද ඔයාලටත් මෙන්න මේ වගේ යාළුවෝ? සහෝදර සහෝදරියෝ නෑදෑයෝ ඕනි එකටයි එපා එකටයි හැම දෙයකටම ඇඟිල්ල ගහන්න යන. ඔයාලා දැනගෙන හිටියද යාළු හරකුන්ට ගොන්නුන්ට මෙන්න මෙච්චර උසක් පනින්න පුළුවන් කියලා. මෙයාලා ගේමක් නැතුවම මේ වැටට උඩින් පනිනවනේ. කොහමද අන්තිම කෙනා? පොඩි අය එහෙම මෙතනින් ගියොත් අනිවාර්යෙන්ම බය වෙනවා. පොඩි අය විතරක් නෙමෙයි එකපාරටම දැම්මොත් අපි වුණත් බය වෙනවා. හැබැයි ඉතින් පට්ටම 3D වෝල් එකක් නේ. අට්ලාන්ටික් පැසිෆික් සහ කැරිබියන් මුහුදු කලාප ආශ්‍රිතව අපිට දකින්න ලැබෙන මෙන්න මේ බ්‍රේන් කොරල් කියලා හඳුන්වන කොරල් විශේෂය ඔයාලට පේනවා ඇති මොලයක් වගේමයි කියලා මේ වාඩි 6ක් දක්වා උසකට වර්ධනය වෙන වසර 900ක විතර කාලයක් නොනැසී පැවතීමේ හැකියාවක් තියෙන කොරල් විශේෂයක් විදියටත් ප්‍රසිද්ධයි. ජීවිතේ ඔයා මෙච්චර කාලයකට විඳපු එක්ස්පීරියන්ස් වලට වඩා වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් විඳින්න පුළුවන් තැනක් තමයි ඇමරිකාවේ පීජන් ෆෝක් වල තියෙන මෙන්න මේ අවුටර් ඩෝ කියන ග්‍රැවිටි පාක් එක. ඇත්තටම දැක්කම ආස හිතෙන වැඩක් නේ. අහලා තියෙනව නේද ඔයා සාරවිට ගැන? කාලත් ඇතිනේ සමහර විට. හැබැයි ඉතින් මෙන්න මේ වගේ ගිනි ගහන සාරවිටක් ඉන්දියාවේ මේ දවස්වල මාරම ජනප්‍රිය අයිටම් එකක් තමයි මේ බර්නිං ස්ට්‍රීට් ෆුඩ් එක. සර්ච් එකක් දාලා බලන්නකෝ මම කියන්නේ බොරුවක්ද කියලා. ඕනි තරම් වීඩියෝස් තියෙනවා. දැකලා තියෙනවද යාළු මෙන්න මේ සත්ත කොට්ටාශය ඔයා මීට කලින්? ලීමර්ස් කියලා තමයි මෙයාලට කියන්නේ. ලීමර්ස්ලා විශේෂ 100ක් විතර දැනට හඳුනගෙන තියෙනවා. හැබැයි ඉතින් මෙයාලා මැඩගස්කරේටම ආවේනික වෙච්ච සත්ත කොට්ටාශයක්. හිම බෝලයක් දැක්කත් අපේ රටේ සමහර මිනිස්සු හනේ පනේ ගාගෙන හිල්ලුවට මේ පේනවද හිම වැටෙන රටවලට මූණ දෙන්න සිද්ධ වෙන්නේ ඒ කාලෙට එසේ මෙසේ කරදර ගොඩකට නෙමෙයි කියලා. තාමත් ඕනිද හිම? මේක මේ ඉන්දියාවේ කපපු ලිඳක්. බලන්නකෝ කොහොමද මේකට වතුර උනන ලස්සන කියලා. දැකලා නැහැ නේද ඔයා මීට කලින් මෙහෙම සිද්ධියක්? එහෙනම් දාමු බලන්න වීඩියෝ එකටත් ලයික් එකක්. එක පාරටම බැලූ බැල්මටම අපිට කෙසෙල්ලවරියක් ගහක එල්ලලා වගේ පෙනුනත් ටිකක් දුර්ලභ පළතුරු ප්‍රභේදයක් විදියට හඳුන්වන උවේරියා ග්‍රැන්ඩිෆ්ලෝරා කියන ශාකයේ පළ තමයි යාළුවනේ මේ. ළඟ ළඟම එන වර්ෂාවෙන් ආරක්ෂා වෙන්නනේ මේ ජැකානා කුරුළු පැටව් කඩිමුඩියේ තමන්ගේ අම්මගේ පියාපත් අස්සට මෙතනදී රිංගගන්නේ. මේ බලන්නකෝ මේ ඉන්දියන් ලෝරල් කියන ගස් වර්ගයේ තියෙන විශේෂත්වය. මේ ඔෆිසර් මෙයාලට මෙතනදී පෙන්නලා දෙන්නේ හදිසියේ කැලේක අතරමං වුණොත් බොන්න වතුර නැති වුණොත් මේ ලෝරල් ගස් වලින් වතුර ගන්න පුළුවන් විදිය ගහේ කඳ හිල් කරලා. ඇත්තරම හිතා ගන්නවත් බෑනේ. ඒට අපන පානි को पी पारिबे. අම්මෝ මේකගේ සර. කොහමද? ඉස්සර වෙලා බලන්නකෝ මෙන්න මේ වගේ සිද්ධියක් වා මීට කලින් දැකලා තියෙනවද කියලා. කොහොමද? දන්නවද මේ මොකද්ද මෙතනදී මෙයාලා කරන්නේ කියලා? මේ තමයි යාළුවනේ බිම් බෝම්බ චෙක් කරන වාහනයක්. මේ වගේ වාහනයකට කියන්නේ මයින් ක්ලියරින් ලයින් චාර්ජ් වෙහිකල් එකක් කියලා.
කවදහරි වියට්නාමේ පැත්තේ මට යන්න අවස්ථාවක් ලැබුණොත් සුරතල් මසුන්ට ආස කෙනෙක් විදියට මම නම් අනිවාර්යෙන්ම යන රෙස්ටුරන්ට් එකක් තමයි යාළු මෙන්න මේක. සූසන් කෝයි කැෆේ එකට. ඔයා හිතන්නේ හාව කියන්නේ ශාකභක්ෂක සතෙක්ද එහෙම නැත්නම් මාංශ භක්ෂක සතෙක්ද? දෙන්න හිතාගෙන හිටපු උත්තරෙත් පැටලුණා නේද මේක දැක්කට පස්සේ? කොහොමත් ඉතින් හාවෝ කියන්නේ ශාකභක්ෂක සත්ව කොට්ටාශයක්. හැබැයි ඉතින් ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් මේ වගේ පිස්සුත් කෙලිනවා. කොහොමද මාළු බාන්න ගිහිල්ලා මේ මිනිස්සයාට අහුවෙලා තියෙන මාළු වගේ සයිස් එක? අයිස් කොෆී ගැන අපි අහලා තිබුණට ඉඳලා හිටලා හරි අයිස් කොෆී එකක් අපි බීලා තිබුණට මෙන්න මේවා නෙමෙයිද යාළුවේ නියමම අයිස් කොෆී. අපිටත් ඉතින් බැරි නෑනේ ගෙදරදිම මේකක් හදාගන්න නේද? 99.9 තුන් කාලෙන් බේරෙන ගෑනු ළමෙක් තමයි මෙන්න මෙයා. කොහොමද? තව පොඩ්ඩෙන් මේ මෝරගේ කටටමනේ මෙයා පනින්නේ. ලෝකයේ විශාලතම පක්ෂියා විදියට හඳුන්වන්නෙත් පැස්බරා ලෝකේ විශාලතම බිත්තරේ අයිති වෙන්නෙත් පැස්බරාට පියාඹන්න බැරි වුණත් යාළු මෙයාට පුළුවන් පැයට කිලෝමීටර් 70ක විතර උපරිම වේගයකින් දුවන්න. ඉතින් මේ ඔයාලා දකින්නේ පැස්බරා පැස්බරි එක්ක ආකර්ෂණය කරගන්න දාන එයාලටම සුවිශේෂී වෙච්ච ඩාන්ස් එක. බීලුණු ගෙඩියකින් මලක් හදන මැෂින් එකක් පෙන්වන්න. කොහමද? ඔයත් ගම්බද පැත්තක ඉන්න කෙනෙක් නම් ජීවිතේ එකපාරක් හරි මිරිකලා ඇතිනේ මෙන්න මේකක්. ෂැම්පු ජින්ජර් කියලා තමයි මේක ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඔයාලගේ පැත්තේ මොකද්ද මේකට කියන නම? කමෙන්ට් කරන්නකෝ බලන්න අපි හැමෝටම දැනගන්න. සුරතල් මාළු කියන නමටම ගැලපෙන මාළුවෙක් නෙමෙන්න මෙයා. දැක්කනේ වතුරට දැම්මත් ආයෙත් අතටම පීනගෙන එන විදිය. සාමාන්‍යයෙන් කළු පාටට උපදින සීල් මත්ස්‍යයින් අතරින් ලක්ෂයකට එකක් විදිහට තමයි වාර්තා වෙන්නේ මෙන්න මේ වගේ ඇල්බිනෝ සීල් මත්ස්‍ය පැටියෙක්. ඒ අතරිනුත් අතිශය දුර්ලභයි කියලා කියනවානේ මේ වගේ ජින්ජර් ඇල්බිනෝ පැටියෙක්. අපේ රටෙත් හදනවද යාළු ආහාරයක් විදියට මෙන්න මේ උණ මොටෙයියෝ. මේ වගේ වීඩියෝස් නම් මම දැකලා තියෙනවා ඕනි තරම් වත් එහෙම වෙන්නේ නැති. ඔය වියට්නාමේ තායිලන්තේ වගේ රටවල මේවා වැඩිපුරම සුප් වලට එහෙම පාවිච්චි කරනවලු. එහෙනම් ඉතින් යාළුවනේ මේකත් එක්කම මම හිතුවා අදට මේ වීඩියෝ එකත් මෙතනින් අවසන් කරන්න. හැබැයි මෙන්න මෙතනක් තියෙනවා අර තාමත් අපේ channel එකේ බලන්න බැරි වෙච්ච වීඩියෝ එකක්. එහෙනම් අනිවාර්යෙන් මේකත් ක්ලික් කරලා බලන්න. ඒ බලලා පරිස්සමට ඉන්න. මම එහෙනම් අදට මෙතනින් නවතිනවා. ඔයාලට ජය.